ඊට කවදාද පුතේ? අපෝ යන්නේ. මාතෘ කොහෙද යන්නේ? පොසොන් එකට අnder යනවා සර්. ලයිසන්ස් එකෙන් තියෙනවද? තියෙනවා සර්. එහෙනම් බහැලා ඉන්නකො දඩකොලයක් තියන දෙන්න. ඇයි මාත්‍යෝ දැන් ලයිසන් තියනවා නම් දඩකොල ලියනවද? නෑ ඉරිකපුවාම දඩකොල ලියනවා. ඔයා බහැලා ඉන්නකො. ඉරා කැපුණා තමයි බා. ඉර මැකුන්නේ නෑනේ බා. යගන්න පුතේ. යගන්න බා. ලියජ පුතේ. පුතේ ලියජ පුතේ. කේතර පුතේ ලියජ පුතේ. පුතේ ලියජ පුතේ. පොඩක් ඉන්නකො ඉතින් මොකද්ද කරන්න කියලා බලන්න. ලියයිද පුතා ගන්න නැතුව. සික්කවන බෝ වැඩි බලපන්. පොසොන් පොයට අනුරාධපුරයට ලොකු පිරිසක් එනවා. වාහන වැඩි. අනතුරු වැඩි. ඉතින් ඕගොල්ලෝගේ ජීවිත ආරක්ෂාවට තමයි අපි මේ පාරවල ඉන්නේ. ජීවිත කීයක් අතේ තියාගෙනද ඔයා මේ එලවන්නේ? විනයක් ඇතුව එලවන්න ඕන රියදුරෙක් වුණා. පරිස්සමෙන් එලවන්න ඕන ඊට පස්සේ හරි. ජයන්ත අයියා. මේවා පොලිසියට ෆෝන් දෙනවා. ජයන්ත අයියා ලයින් එකේ ඉන්නවා. ඔන්න ඕකනේ ඔයාලත් එක්ක කරන්න බැරි. බලහන් කොනිලන්ත. ලයිසන් එක දෙන්න ඔන්න මෙන්න කියලා තිබ්බේ. පිටිකඩියක් දික් කරානේ මු. දැන් ඉතින් ආයෙ ඔක ගන්න දෙන්න එපා. එළොයි ජයන්ත අයියා. ඇයිද පොලිසියට දෙන්න. අය පුතේ මම පොලිසිය පුතේ දඩුවල දෙන්න පුතේ. ඔව් මේ නාඩියට ෂේප් එකේ යන්න තිබිච්ච එක මේක කෑවනේ. එතනට ඇවිල්ලා මේ බ්ලබ්බක් දික් කරා. ෂික්. අයියෝ මේක හරියන්නේ නැහැ. අපි සත්වසර කලම්බලා ගමුකෝ. පහරේ දෙනවා. පුංචි තංගකාරි ඩඩක් නිහඬ ගීතෙන් ගෙඩක් කිමද රණ සිදරේ ඩකර ඩකර ඩක ඩකර